ඉන් අහන්නකෝ ඔයාට දැන් කරපු දේන් සාර්ථකත්වය තියෙනවනේ. තේරෙනවද? දැන් මෙච්චර මහන්සිලා කරපු දේන් සාර්ථකත්වය තියෙනවනේ. ඔයා කොහමද හිටියේ? දැන් ඔයා කොහමද ඉන්නේ? දැන් ඔයා නැගිටලා කරලා දැන් ඔයා ඉන්නව නිසියාකාරව නේද? මම කොච්චර මහන්සිලා දැන් ඔයාට බැදලා තිබ්බ බන්ධනේ සම්පූර්ණ ඉවත් කරේ. තේරෙනවද? ඔයාගේම කට්ටියනේ මේ දේවල් කරලා දෙන්නේ ඔයාට. ඒක තමයි. ඒවට මට කියන මට තනියම වැඩක් නැහැ කියලා මගේ වෙලා තිබිච්ච දේ අද උදේ නැගිටින මුළු ඇඟම රිදෙනවා. හරිද? නැගිට ගන්න බෑ. ඒ වුණාට දෙයියන් පිටින් නැගිට්ටට පස්සේ හරිද? ඇඟට අමාරු තියෙනවා. අය අර විස ඇතිනේ ශරීරයකට. ඒක තමයි කියන්නේ. දැන් බොහෝ දුරට ඔයා සනීපයි. තේරුණාද? බොහෝ දුරට ඔයා සනීපයි. ඔයා බොහෝ දුරට නිසියාකාර සුවපත් දැන්. තේරුණාද? මේ කරපු වැඩ රාජකාරියෙන් බොහෝ දුරට සුවපත්. ඔයා වෙන කොච්චර මහන්සියක් දරුවද කියලා දන්නවනේ නේද? දැන් සතුට වෙන වාට පොඩ්ඩක් හරි දැන් සතුටක් තියෙනවනේ, සැනසීමක් තියෙනවනේ. තම වැඩේ අතරමඟ ඉන්නේ අපි. ඇත්තටම මම වැඩිමගේ මාර් කැපවීමක් කෙරුවා කියන්නේ නිතරම මට ඉස්සෙල්ලා ඔබතුමා මට කෝල් කරලා අහලා ඒ වෙලාවට අප කැප වෙලා හැමදේම කෙරුවා. ඒකට මම 10 වාරයක්ම ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕන, බුදු බවත් වෙන්න ඕන කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. හරි. මේ වෙලාවේ මම හරි මට සතුටුයි. තේරුණාද? මට සතුටුයි. මොකද මම අප කැපේලා මහන්සිලා හැමතැනම ගිහිල්ලා මේ කරානේ මේ දේ. මට සතුටුයි. මට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. හරිද? ඕනම වෙලාවක මට කතා කරන්න. මට මේ දේත් කියලා දෙන්න ඉදිරියටත් මම ඔබතුමාත් එක්ක ඉන්නවා. ඇත්තටම අනිවාර්යෙන් අපි කරමු. මේ ඉදිරි ටිකත් කරමු. කිසි දෙයකට බය නැතුව ඉන්න. ඕනම දෙයකට මම ඉන්නවා.